ඩුබායි වල ඉන්න සහෝදර සහෝදරයන්ට මේ වීඩියෝ එක මොකද්ද මේකේ ඇත්ත කතාව? කන්ටේනර් මුන් ඉස්සුවද? කන්ටේනර් පැන්නුවද? මොකද ඕගොල්ලෝ දාඩිය මහන්සියෙන් හම්බ කරලා ලංකාවේ අසරණ මිනිස්සු වෙනුවෙන් එකතු කරපු බඩු වලට මොකද උනේ? කවුද මේ බඩු පිල්ලි ගැහුවේ? මොකද ලංකාවේ මිනිස්සුන්ට කෙලවෙන හැම අවස්ථාවකදීම හරිද? ඔය පිටරට ඉන්න මිනිස්සුන්ට කොච්චර බැන්නත් හරිද? පිටරට ඉන්න මිනිස්සු එකතු වෙලා ලංකාවේ මිනිස්සුන්ට උදව් කරන්න දේවල් කරනවා. හැබැයි ඔය ලංකාවේ මිනිස්සුන්ට කෙලවෙන අවස්ථාවේ ඕකෙන් ගේම් ගහන්න, පිල්ලි ගහන්න, හොරා කන්න සැරසෙන සුළු ප්‍රමාණයකුත් ඉන්නවා. දැන් ඕස්ට්‍රේලියාවෙත් මේ හා සමානව සිදුවීමක් වුණා. මම ඒ ගැනත් දැන් අපි කතා කරන්න යන්නේ ළඟදීම වීඩියෝ එකක් එක්ක. ඉතින් මොකද්ද මේකේ ඇත්ත කතාව? කවුද හොරකම් කරේ? එහෙම දෙයක් වුණාද නැද්ද? ඉතින් මොකද මේ වගේ දේවල් ගැන අපි කතා කරලා මේ වගේ හොරුන්ව හයිලයිට් කරලා පෙන්වන්න ඕනේ. මොකද මුන් හැමදාම මිනිස්සු අන්දාන්ද හඳුන් කූරු දිදි හඳුන් කූරු බෙද බෙද පන්දායේ කොළ බෙද බෙද එක එක හාමුදුරුවරු එක එක මේ සින්දු කියන පුංචි ළමයිව ෆැමිලි වල ළමයිව ගෙනල්ලා ප්‍රොමෝට් කරලා මිනිස්සුන්ගේ අර දුක මාකට් කරන ගමන් මුන් දිනුන වෙන සෙට් එකක් ඉන්නවා. දෙමුගේම ඇත්ත කතාව මොකද්ද? කරුණාකරලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. Thank you.